මේ දිනවල ටීවී දෙරණ ඔස්සේ විශේෂ පූර්ව ප්‍රචාරක පටයක් දියත් වුණා. ඒ තමයි සයන්ස් කරලා ගොඩ යන්න. ඔබ මේ පිළිබඳ දැනුවත්. ඔබ දැනුවත් වුණත් නොදැනුවත් වුණත් අද පටන් අපිට හඳුන්වා දෙන්නේ පුද්ගලයා විද්‍යාත්මකව බලගැන්වීම පිළිබඳව. ලෝකේ හැම දෙයකම විද්‍යාවක් තියෙනවා. හැම කලාවක් ඇතුළෙම විද්‍යාවක් තියෙනවා. ඔබ ඒ හොඳින් දන්නවා. ඔය විද්‍යාව, ඔය සයන්ස් එක කෙනෙක් හොඳින් ග්‍රහණය කරගත්තොත් බොහෝ ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන්. නිවැරදිම විසඳුම තුල පිහිටවන්නට පුළුවන්. ඒ නිසා පුද්ගලයා රට විද්‍යාවෙන් බලගැන්වීමේ මහා ක්‍රියාන්විතය සයන්ස් කරලා ගොඩ යන්න අද පටන් අපි ඔබට හඳුන්වා දෙන්නේ මේ නවතම වැඩසටහන. අපි බලමු මේ වැඩසටහනේ අරමුණ මොකක්ද? ඔබට තියෙන ප්‍රතිලාභය කුමක්ද? අපි ඒක ගැන කතා කරමු අද. ඒ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික විද්‍යා භවනයේ සභාපති, ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ඉක්තා ආයතනයේ හිටපු සභාපති වගේම සම්පත් බැංකුවේ හිටපු සභාපති සම්මානිත මහාචාර්ය මලික් රණසිංහ මැතිතුමන්. ආයුබෝවන් මහාචාර්යතුමනි. ආයුබෝවන්. මහාචාර්යතුමනි, සයන්ස් කරලා ගොඩ යන්න මේ තේමාව නිතර ටීවී දෙරණ ඔස්සේ ප්‍රචාරය වුණා. මොකක්ද මේ වෙන්නේ? සයන්ස් කරලා ගොඩ යෑමේ කියන මේ අරමුණ මොකක්ද? මේ පරමාර්ථය මොකක්ද? ජාතික විද්‍යා භවනේ, එහෙම නැත්නම් National Academy of Sciences of Sri Lanka කියන ආයතනයේ ප්‍රධාන කාර්යභාරය තමයි සමාජයට, ජනතාවට විද්‍යාව ගැන ප්‍රශ්නයක් ඇති වුණාම ඒකට අවශ්‍ය උපදෙස් ලබා දීම, ඒකට අවශ්‍ය මඟ පෙන්වීමක් කිරීම තමයි අපේ පරමාර්ථය, අපේ කාර්යභාරය. නමුත් අපි දැකලා තියෙනවා නොඑක් ප්‍රශ්නවලදී, උදාහරණයක් ගත්තොත් මෑත අතීතයේ ප්‍රශ්නයක් ගත්තොත් රසායනික පෝර වෙනුවට කාබනික පෝර පාවිච්චි කරන්න කරපු කාර්යයේදී, එමෙන්ම ග්ලයිෆොසේට් නවත්තන්න කියලා ආපු කාර්යයේදී විද්‍යාඥයෝ පැහැදිලි කරලා කිව්වා මේක රටටවත් සමාජයටවත් අසුදුසු දෙයක් නෙමෙයි කියලා. නමුත් ඒ උපදෙස පිළිගැවෙන්නේ නැහැ. ඒත් එක්කම අපි අපේ විද්‍යාඥයන්ගේ පැත්තෙන් බැලුවොත් හුඟක් වෙලාවට විද්‍යාඥයෝ යම් රටට, සමාජයට, ජනතාවට අදාළ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න ගියාම අපි ඒක බොහොම විද්‍යාත්මකව කියන්නේ. ඒක දේශපාලනඥයන්ටවත්, තීරණ ගන්න පුද්ගලයන්ටවත්, ජනතාවටවත් සමහර විට තේරෙන්නේ නැහැ. ඔය දෙකම දිහා බැලුවාම වැරද්ද දෙපැත්තෙම තියෙනවා. ඒ හන්දා අපි ආයතනයක් හැටියට, ජාතික විද්‍යා භවනයේ හැටියට අපි තීරණය කරා අපි කොහොමද බොහොම කෙටියෙන් පැහැදිලිව ජනතාවට විද්‍යාව ගැන කියලා දෙන්නේ. එතනදී අපි ගන්න විශේෂ තේමාව තමයි ඒ නැති වුණ විශ්වාසය නැවත ගොඩ ගන්න අපිට අවශ්‍යයි. අපි බලන්නේ විද්‍යාවෙන් කොහොමද ජනතාවට, සමාජයට, රටට ප්‍රතිලාභ ලැබෙන්නේ කියලා. එතකොට අපි කවුරුත් ඒක ගැන හිතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ පරමාර්ථයෙන් තමයි මේ වැඩසටහන අපි පටන් ගත්තේ. හොඳයි මහාචාර්යතුමනි, ඊටාම පැහැදිලි. මොකද අපේ රටේ ජනතාව විද්‍යාත්මකව බලගැන්වීම හරහා බොහෝ ප්‍රශ්න විසඳන්න පුළුවන්. බොහෝ ගැටලුවට විසඳුම් තියෙන්නේ විද්‍යාව තුල කියන කාරණේ හදවතට ඒකක ඕන කෙනෙක් දන්නවනේ මහාචාර්යතුමා. මේක මතු පිටින් අපි මොනවා කිව්වත් විද්‍යාව තුල තමයි, සයන්ස් එක තුල තමයි නිවැරදි පිළිතුර හම්බෙන්නේ. ඒක පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. මහාචාර්යතුමනි, දැන් අර මහාචාර්යතුමා සඳහන් කළානේ විද්‍යාඥයින්, ආචාර්යවරු, මහාචාර්යවරු මේ රටේ පිළිගත් දැනුවත්, ප්‍රාමාණික දැනුවත් තියෙන පුද්ගලයන් දෙන මැසේජ් එක, තොරතුර උඩින් යනවා. ඒ කියන්නේ සමාජගත වෙන්නේ නැහැ, පාවෙලා රටේ යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මහාචාර්යතුමනි. මොකද්ද මේ කියන්නේ කියලා. මහාචාර්යතුමනි, දැන් මේ වැඩසටහන ඇතුලේ මේක සමාජගත කරන්න මොකක්ද සැලසුම? කවුද මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ? කොහොමද මේක පුද්ගලයා තුළට, ජනතාව තුළට අපි ගෙනියන්න සූදානම් කරලා තියෙන්නේ කොහොමද? දැන් විද්‍යාඥයන්, විශේෂයෙන් විද්‍යාව කරන අපේ කියවෝ වගේ ආචාර්ය මහාචාර්යවරුන්ට සමහර විට අමාරුයි ඒ විදිහට සාමාන්‍ය කතාවදී කරන්න. ඒ හන්ද මේ වාගේ කෙටි වැඩසටහනකින් ඒ විද්‍යාවේ විශේෂඥයත්, ඒ විද්‍යාවේ අදාළාත්මකමත් කොහොමද ජනතාවට ප්‍රතිලාභ ලබලා දෙන්න කියන තේමාව යටතේ තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒකට අපි සම්බන්ධ කරගන්නවා ඒ මාතෘකාවලට විශේෂඥ පුද්ගලයොත්, විද්‍යාඥයෝ, එමෙන්ම අපි පාවිච්චි කරනවා මේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඉන්න විශේෂඥයෝ හැමෝම පාවිච්චි කරගන්නවා. එතනදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙටි වැඩසටහනකින් ඒ දැනුම ලබා දෙන්න. ඒකට අපි ඒකට අපි ජාති විද්‍යා භවනයට අමතරව ජාතික විද්‍යා අභිවර්ධන සංගමයක් සම්බන්ධ කරගෙන
ඒ දෙකෙන් වැඩ කරනවා. ඒකට අපිට දායකත්වයට ඊට අමතරව අපි දැන් මේ වැඩේ කරන්න අපි තේමා 4ක් තෝරලා තියෙනවා. එක තේමාවක් තමයි කොහොමද පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාඥයෝ රටට ජනතාවට ධනය උත්පාදනය කරන්නේ. ඒකට අපි ඇක්සස් එන්ජිනියරිං ආයතනය අපේ ඒකට ඒ තේමාවට අනුව වැඩ කරනවා. දෙවැනි එක තමයි තිරසාර විද්‍යාඥයෝ සස්ටේනබල් ඇන්ඩ් කන්සල්ටින් සයින්ටිස්ට්ලා කොහොමද ඒ විදිහට විද්‍යාව පාවිච්චි කරලා ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න කියන එක බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනයේ ඒ තේමාව බාර ගන්න තියෙනවා. තුන්වෙනුවට ව්‍යවසායික විද්‍යාඥයෝ කියන එක විශේෂ කාණ්ඩයක්. ඒගොල්ලෝ කොහොමද ඒ වැඩේ කරන්නේ? කියන්නේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කර ඒ තේමාවට කොමර්ෂල් බැංකුව සම්බන්ධ වෙලා තිනවා. අපේ හතරවෙනි එක තමයි අද කවුරුත් සාකච්ඡා කරන විද්‍යාව හා ඩිජිටල්කරණය. ඒ තමයි හතරවෙනි තේමාව. ওই තේමාවල් හතර තුල අපි මේ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. මහාචාර්යතුමනි අපිට දැන් ලෝකය ගැන කල්පනා කරොත් මහාචාර්යතුමා සඳහන් කරන විදිහට අපිට තේරෙනවා. දැන් විද්‍යාව හා ඩිජිටල්කරණය ලෝකෙ පැතිරිලා තියෙන්නේ. AI හරහා ලෝකේ මං හිතන්නේ විශාල පරිවර්තනයක් වෙන එක පැත්තකින් මහාචාර්යතුමා ඉතා වැදගත් දෙයක් සඳහන් කරන්නේ. ව්‍යවසායකත්වයේ ගැන මුළු රටක් කතා කරනවා. මහාචාර්යතුමා සඳහන් කරනවා. ඒ වගේම තමයි පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරලා තියෙනවා. අපි දන්නවා මහාචාර්යතුමා විවිධ දියුණු රටවල් විශාල වශයෙන් ජනතාව බලගන්වන්නේ. සිසුන් ඒ රටේ ඉන්න දරුවන් බලගන්වන්නේ විද්‍යාත්මක පැත්තට. විද්‍යාව විෂයට නැඹුරු කරගන්න ඕන කියන කාරණේ. මේ හරහා තමයි රටක් බලගන්වෙන්නේ. පුද්ගලයා බලගන්නේ. පුද්ගලයාට ධනෙ උපයන්නේ කියන කාරණේ මහාචාර්යතුමා සඳහන් කරනවා. මහාචාර්යතුමා ඇත්තටම මේ වැඩසටහන හරහා අවසාන බලාපොරොත්තු මොකක්ද ඔබ සංගමේ? ප්‍රථම එක ඉස්සෙල්ලාම දැන් කියපේ අමතකුණ දෙයක් තමයි ඔබතුමාට ඒ සියලු දේම බල ගන්නන්න ඕනේ අපි තිරසාරව. විද්‍යාත්මක අන්තිමට විද්‍යාවෙන් විනාශකාරී වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සස්ටේනබිලිටි. අපි අද විද්‍යාව අපි පාවිච්චි කරන්න ඕනේ තිරසාර විදියට. ඒ තිරසාර විද්‍යාව විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා කියන ගමන්ම අපේ පණිවිඩය තමයි විද්‍යාව අද අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔබතුමා කිව්වා වගේ දැන් AI ගත්තොත් අද AI වල ප්‍රධානම සම්බන්ධ වෙන කම්පැනි තමයි Nvidia. ඒකේ සභාපතිතුමා අද කියනවා කම්පියුටර් කරන්න ඉස්සෙල්ලා ගිහිල්ලා නැවත විද්‍යාව කරන්න. නැවත භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව කරලා එන්න ඒක තමයි අනාගතයේදී අවශ්‍ය වෙන්නේ කියලා. හුඟක් වෙලාවට දැන් අපේ දූ දරුවෝ සමහර විට හිතනවා අපි කම්පියුටර් කරොත්, කෝඩින් කරොත් අනාගතයක් තියෙනවා කියලා. තියෙනවා. නමුත් මේ අද විද්‍යාව දියුණු වෙන හැටියට ඊට වැඩිය අවශ්‍යයි අපි මූලික විද්‍යාව තවදුරටත් දියුණු කරන්න. ඒ හන්දා විශේෂයෙන්ම අපේ පණිවිඩය තමයි විද්‍යාවේ මූලික පැත්තට යන්න ඕනේ. ඒ විද්‍යාව ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. විද්‍යාඥයන්ටත් තියෙන ලොකු කාර්යභාරයක් විද්‍යාව ජනතාවට පැහැදිලි කරනකොට ඒක තේරෙන විදිහට අපි සාමාන්‍ය ඔය සම්මන්ත්‍රණ වලට ගිහින් කතා කරන විදිහට නෙමෙයි අපිට ජනතාවට දේශපාලනඥයන්ට විශේෂයෙන්ම තේරෙන විදිහට ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒක නොකරොත් අපේ විද්‍යාව ගැන හැමෝම අර නිකන් තැනක තියාගෙන ඉන්නවා මිසක් ඒක අපෙන් ඇත්තටම ඒ සේවය අපේ ජනතාවටත් සමාජයටත් ලැබෙන්නේ නැහැ කියන එකයි වෙන්නේ. ඒ හන්දා අපේ පණිවිඩය තමයි විද්‍යාව කියන එක අපි පැහැදිලිව තේරුම් අරන් විද්‍යාඥයෝ ඒ පැහැදිලිව කියන දේ අපි සමාජයක් හැටියට පිළිගන්න සමාජයක් ඒ දිහා හිතසිත යොමු කළ යුතුයි කියන පණිවිඩය තමයි අපි ගේන්නේ. ඊටම පැහැදිලි මහාචාර්යතුමනි පුද්ගලයා විද්‍යාවෙන් අනිවාර්යයෙන්ම බැලගන්විය යුතුයි. විද්‍යාත්මකව කල්පනා කර යුතුයි කියන පණිවිඩය ඊට වැදගත්. විශේෂයෙන්ම මහාචාර්යතුමනි අපි මේ වැඩසටහන ඇතුලේ ජනතාවට අපිට තොරතුරු දෙන්න ජනතාව ඒ පිළිබඳව දැනුවත් වෙන්න අවශ්‍ය දුරකථන අංක නේද? ඊමේල් ලිපින අපි මේ වැඩසටහන හරහා ඔබට දැනුවත් කරන්න සූදානම්ව ඉන්නවා. ඒට ඔබට පුළුවන් සේදමාවත ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වන්න. මේ වැඩසටහන දිගටම අපි මේ විදිහට ඔබට තිළින කරන්න සූදානම්ව ඉන්නවා. විශේෂයෙන්ම අපි මහාචාර්යතුමා දැන් අර අපි හනිමුන් එකට යනවා කියලා විවාහයෙන් පස්සේ අහලා තිනවා. අපි අහලා තිනවා අනාගතයේ මේ විද්‍යාව ඉදිරියුණුවත් එක ඇත්තටම මිනිස්සු හනිමුන් එකට හඳට යනවා කියලා. ඒ තරම්ම විද්‍යාව දියුණු මට්ටමට එනවා. මම හිතන්නේ අඟහරු තරණය කරන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා
පුතුවියේ. ඒ නිසා අපි විශ්වාස කරනවා විද්‍යාත්මකව අපේ රටේ මිනිසුන් බලගන්වීම අපට කළ හැකියි කියලා. ඒ නිසා අපේ ස්තුතිය අද පිරිනමනවා. නැවතත් ඔබතුමා හමුවීමේ බලාපොරොත්තුෙන් අපි අද ස්තුතිවන්ත වෙනවා ජාතික විද්‍යා භවනයේ සභාපති මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ඉක්තා ආයතන හිටපු සභාපති වගේම සම්පත් බැංකුවේ හිටපු සභාපති සම්මානිත මහාචාර්ය මලික් රණසිංහ මැතිතුමනි බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණාට. රැඳී සිටින අපි සමග අපි සේදමාවත සමග ඉදිරියට යන්නට සූදානම්. බොහොම ස්තුතියි.